වෙසක් දවසට මේ මුළු ගමම හොල්ලන්න පුළුවන් විදිහේ නාට්‍යයක් කරන්න ඕනේ. ඈ? තමුසේ අරුගේ නාට්‍ය කණ්ඩායමේ ඉන්න ඔක්කොම එවුන් ගන්න. ඒ මදි නම් කොළඹිනුත් ගෙන්නනවා. නළු නිලියෝ. මට ඕනේ මේ ගම දෙවනත් වෙන විදිහේ වැඩක් කරන්න. ලොකු ස්ටේජ් එකක් ගහලා හතර වටේට ස්පීකර් බැඳලා ස්පීකර් බඳිනෝ වලුවලු. මට ඕනේ වෙසක් දවසට මේ ගම වනසන්න. ඩාර්ලින් තාත්තා වැටුණද? නෑ මං කියන්නේ වාහනේ වල බ්‍රේක් කරපු පාර මුගේ ඔළුව ස්ටීරින් වීල් එකේ වැදුනද දන්නේ මොකද? මොකද? අන්න මොකක්ද අහන්නේ? තාත්ති ඇයි මේ කලබලේ? නෑ මට කිසිම කලබලයක් නෑ. මට ඕනේ නාට්‍යයක් කරන්න. ඔව්. තම්සේ කොළඹින් බැයි නම් ගෙන්නනවා ඉන්දියාවේ. ඉන්දියාවෙන් ගෙන්නනවා ඔය කාන්ලා ඉන්නේ. කවුරු හරි ෂාරුක් කාන්. ඌ හොඳයි. වෙසක් එකට ඌ හොඳයි. ගෙන්නනවා ඌ. කීය ගියත් මං වියදම් කරනවා. මේවා විකුණලා හරි මං වියදම් කරනවා. යකෝ. අරු හිතාගෙන ඉන්නේ ඌ කලාවට අධිපති දෙයියා කියලා. දෙයියා නෙමෙයි ඌ. අම්මපා පෙන්නන්නකෝ මං දෙයියට දෙන්නේ උණ ගැනෙන්න ඕකට. තම්සු අදම වැඩේ පටන් ගන්නවා. මම අදම ඇඩ්වාන්ස් එකක් දෙන්නම්.